guys, welcome back to my YouTube channel. ඔන්න අද අලුත් channel එකේ අලුත් වීඩියෝ එකක්. මගේ කලින් channel එක නැති වුණා. වීඩියෝස් දෙකක් වගේ තමයි දාලා තිබුණේ එකේ. මේක තමයි මගේ අලුත් channel එක. ඉතින් මං අද වීඩියෝ එක ගේන්නේ මුලින්ම අපි පන්සල් ගියා. ඒ වීඩියෝ එක තමයි අරගෙන ආවේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි හදිස්සියෙමද පන්සල් ආවේ. අපේ මල්ලි තාත්තා දෙන ට්‍රිප් එකක් යනවා. ඒකට පූජාවක් තියෙනවා කිව්වා. ඒක නිසා තමයි ආවේ. මුලින්ම අපි බෝ මලු අමදලා මල් ආසන පිරිසිදු කරලා මල් ගෙනාපු මල් ටික අපි පූජා වට්ටුවට හදාගත්තා. ඔයාලට වීඩියෝ එකක් කරන්න නෙමෙයි මම හිටියේ අද. ඉතින් පන්සලට ආවන් පස්සේ තමයි හිතුවේ වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. කිසිම සූදානමක් ඇතුව කරපු වීඩියෝ එකක් නෙමෙයි මේක. හරිද? ඒක නිසා පොඩි පොඩි අඩුපාඩුකම් ඇති ඒවා ගණන් ගන්න එපා. මට අන්තිම හරියදී වීඩියෝස් ගන්නත් බැරි වුණා. මෙතන අලුතෙන් චෛත්‍යයක් හදනවා. තාම මේකේ වැඩ ඉවර කරලා තිබුණේ නෑ. ඉතින් මේ තියෙන්නේ චෛත්‍යය. මම පළවෙනි පාරට තමයි මේ පන්සලට ආවේ. මේක අපේ ගමේ පන්සල නෙමෙයි. අපි බෝමලුව අමදලා මල් ආසන පිරිසිදු කරලා සේරම වැඩ ඉවර කරනකම් කවුරුවත්ම පන්සලට ඇවිත් හිටියේ නැහැ. 2:00 විතර අපිට එන්න කියලා තිබුණේ පන්සලට. ඒත් 4 විතර වෙනකනුත් කවුරුවත් ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් අපි හිමින් අතු ගාලා ඒ ටික පිරිසිදු කරගත්තා. ඔයාලට මම ට්‍රිප් එකේ වීඩියෝ එකත් අරගෙන ඉන්න තමයි හිතන් ඉන්නේ. අපි බලමු ඉතින් වීඩියෝස් ගන්න පුළුවන් වුණොත් මම ඒකත් අරගෙන එන්නම්. ඔය ඉන්නේ අපේ ලොකු මල්ලි ආච්චි අම්මයි. ඊට පස්සේ මේ ඉන්නේ අපේ චූටි මල්ලි. බෝමලු අමදලි වරුණාම දාඩිය පෙරාගෙන මම දැන් මේ ඉන්නේ.
ඉතින් මම දැන් මේ ටැප් එකක් තමයි හොයාගෙන යන්නේ. මේ දවස්වල පෑවිල්ලත් වැඩි ඒ හින්දා අවු හරි සෑරයි. පොඩ්ඩක් නැත්තම් දාඩිය දානවා. සැපෙහි කෙමිදි දුකෙහි ගැලීලා අනතුන් පිළිවෙතින් ඊට පස්සේ අපි ගෙනාපු මල් ටික ලස්සනට මල් වට්ටයකට අඩු කරගත්තා. එක වට්ටයකට විතර අපි මල් ගෙනාවේ අනිත් කට්ටිය මල් ගේනවා කියපු නිසා. ඉතින් අපි ගෙනාපු මල් ටිකත් හදාගෙන බලාගෙන හිටියේ ඒගොල්ලෝ එනකම්. දහම් සුවඳ මල් තසතම පතුරා සියලු කෙලෙස් නැද බුදුයා සියලු කෙලෙස් නැද දිය කලා තුලතා තුලින් මල් පියලි සදා අපි බලන් හිටපු කට්ටිය ආව. දැන් අපි මේ පහන් වලට තෙල් දානවා. තෙල් දාලා තියන් පහන් පත්තු කරා. කරුණාවේ අමගුණ ජීවිතයේ ඔයාලා මගේ කටහඬ ගණන් ගන්න එපා. මගේ කටහඬ දැන් අවුල් වෙලා තියෙන්නේ. මොකද මම මේ සෙම හැදිලා ඉන්නේ. හරිද? ඒක නිසා කටහඬ නම් ගණන් ගන්න එපා. සියලු සතුන් වෙත මෙතනින් වීඩියෝ එක නවත්වනවා. මට ආපහු වීඩියෝ කරන්න උනේ නැහැ. ඉක්මනටම මම අලුත් බ්ලොග් එකක් අරගෙන එන්නම්. පුළුවන් වුණොත් මම අපේ මල්ලේ යන ට්‍රිප් එකේ වීඩියෝස් ටිකක් අරගෙන ඔයාලට බ්ලොග් එකක් ගේන්නම්. යන්නේ කොහෙද කියලාත් මම ඔයාලට පස්සේ වීඩියෝ එකේදී කියන්නම්. එහෙනම් ඉතින් මම මෙතනින් මේ බ්ලොග් එක නවත්තනවා. ඊළඟ බ්ලොග් එක අරන් යනකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි.你的笑脸。